මොනවද බං? හරි එනවා. හින්ජ. ටිකට ආයිත් අයියා හරි ආවා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් බං මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. හොරර් ගේම් ප්ලේ විතරයි දාන්නේ. උඹලා කියනවා නම් තව ගේම් එකක් ගහන්න පුළුවන් ඉතින්. ඉතින් බං මගේ පළවෙනි හොරර් ගේම් එක තමයි කමලා කිව්වට බං අපි කමලා කියලා තමයි කතා කරන්නේ. කමලම වැඩි කතා නැතුව අපි යන් ගේම් ප්ලේ එකට. බලමු මොකද වෙන්නේ. කාටද කියලා. Okay guys, අපි ඇවිල්ලා ඉන්නේ කමලගේ ගේ ඉස්සරහට. මොකද්ද මන්ත්‍රයකුත් කියනවා. මෙතන කමලගේ ලිපි නේද කොහෙද ගහලා තියෙනවා කියව ගන්න බෑ. මෙතන මොකක්ද ගහලා තියෙනවා don't urinate on walls. තාප්ප වලට චූ කිරීමෙන් වළකින්නලු. කවුද ඊළඟට කරන්නේ නේ බං කමලගේ ගෙදරට. අපි ආය කමලව පන්නන්න චූ කර ඉන්න නේ තාප්ප වලට. මේකද බං කමලගේ ගෙදර. හොල්මන් මන්දිරයක් වගේ. පොල්ලක් තියෙනවා පොල්ලක් මේරිය පොඩ ග්‍රැනි වගේ ඉන්නේ. මෙන්න බය කරනවානේ පඹයක් තින්දගෙන. මේ තියෙන්නේ බං කමලගේ ගෙදර. දොර ගිනි ගන්නවා. ඒ කියන්නේ අපිට යන්න නැත්තේ වෙන පැත්තකින් බං. ජනෙල් ඇරලත් නෑ. ජනෙල් වලින් පනින්න බෑ. මේ මොකද්ද මේ? කලයක් තියෙනවා. අපිට ඒක ගන්න බෑ බං. මේක ගන්න බෑ. අපේ අතේ එකක් තියෙනවනේ ඒකයි බං. ඉතින් කොහෙටවත් යන්න බෑ නේ. හැමතැනම තාප්ප ගහලා වට කරගෙන ඉන්නේ කමල මොකටද දන්නේ නෑ. අපි යන් බලන්න අර පැත්තට. මේ පැත්තෙම යන්න බෑ බං. නලනින්දක් තියෙනවා. අන්න බං පොල්ල ගැහුවා. මේකෙන් වතුර ගත හැකියි. ගින්දර නිවන්න තියෙන්නේ. හරි බං. හා පැත්තේ පොට් එකක් තිබ්බනේ. කලයක්. ගණින් කලේ. එමන් දැන් වතුර පුරවන් වෙන්න. ගින්දරට අහුනොත් මැරෙයිද බං? ගිහින් බලන්න. අඩෝ මැරෙන්නේ නෑ බං. මැරෙන්නේ නැහැ වැඩක් නැහැ. හරි එහෙනම් යන්කෝ. හරි කලේ තිබ්බා වතුර ගහම. වතුර පිරුණා මචං. දැන් කලේ වතුර තියෙනවා දැක්කනේ. දැන්. තව එකක් ගේන්න. කෝගන්නේ මල ගින්දර නෙවෙන්නේ. අන්න දැන් වතුර දැන් හරි. එහෙනම් දොර අරිමු. අන්න කමලගේ ගේ තුලට තමයි යන්නේ අපි. loud noises can alert කමලා. සද්ද කරන්න එපාලු බං. කමලා alert වෙනවලු සද්ද කරාම. ඔන්න guys අපි දැන් කමලගේ ගේ තුලට ඇවිල්ලා ඉන්නේ. ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවා find කමලා කියලා. හරි කමලා හොයන්න තියෙන්නේ. යවන් කමලා හොයන්න. කමලා වරින්. කමලා කොහෙද ඉන්නේ? දොරක් තියෙනවා. need bedroom key. කමලාගේ නිදාගෙන ඉන්න කාමරේ එක. ඒ කියන්නේ මේ කියන්නේ ඒක ඇතුළට දාලා වහලා ලොක් කරලා ඇත්තේ. අච්චරිත හැකිනියමයි. ඉන්න කමලාගේ ලැට් එක තියෙනවා guys. සෙරප්පු දෙක තියෙනවා ලැට් එක ඇතුලේ. මොකද්ද එළිවල් ටික තියෙනවා. I can hide from වැඩි කල හැංගිලා ඉන්න බෑලු එකකින් අම්මට සිරිවෙන්නේ. මොකද්ද මේ සූට් කේස් එකක් තියෙනවා බං. ඒකේ පාස්වර්ඩ් එකක් ගාලා හොයාගන්න තියෙනවා.
තියෙනවා. යතුරක් හම්බුණා guys. කබඩ් එකට දාන්න ලොකු වෙනවා බෝල්. ඒ කියන්නේ හැංගෙත හැකි හරියයි. කබඩ් ඇසේ හැංගෙත හැකි අපිට. අපිට මේ පැත්තෙන් ගිහින් යවන්න බලන්න කෙලින් පාන පොඩ්ඩක්. දැක්කද මා? කමල ඉන්දියා ඔයගොල්ලෝ දැක්කද දන්නේ නැහැ. දැක්කද හරි. කමල දැක්ක. දුබ. අන්න දැක්කිනවා. දැන් හැංගෙන්නේ. දැක්කද මාව? දැක්කේ ආයි යනවා. අර ඉන්නේ. කමල ගියා. ඔන්න මේ පැත්තට ගියේ. ඔන්න පෙන්නන්න ඔයාලට. අර පැත්තට ගියාගෙන අන්න යනවා දැක්කනේ. කමල ගියා. අපි යමු මෙහෙට. කමල ගියා. දොරක් තියනවා. කුස්සිය බා. කුස්සිය. වැඩන්නේ. මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. කමල ඉන්දියා යනවනේ බෑ හැමතැනම මෙතනින් එහාට යනවා. දැක්කනේ. පියාම මෙහෙට කියන්නේ. කමල මේ හැටි කැරික් ඉන්නවයි කියන්නේ මේ හැටි කරන්න මොකක් හරි වැඩක් ඇති බා. මෙන්න මෙතන අලිය 4 දෙනෙක් ඉන්නවා. දැක්කනේ අලිය 4 දෙනා. කවදාද දැයිවා. දැක්කනේ අලි පුක. මේක පසල්ලයක් බන් දැන් කොහෙද බිත්තියක ඇති මේක ගහන්න මේ හරවන්න ඕන පැත්ත. ලාච්චු. අපි යතුරක් හම්බුණා බා. යතුර පුගේ ගහන්නද මන් දන්නේ නැහැ. පූජා කාමරයක් උනාට බං මෙතන. බුදු පිළිමයක් කන්නේ. දේව පිළිමයක් කන්නේ. ලාච්චු තියෙනවා. මොකද්ද මේ? අම්මට කිව්වා මේ අපි පූජා කරන්න ඕන තැන බා. දැන් අපි ගුරුනාථගේ කට්ටඩියෙන්නේ. අපිට කරන්න තියෙන්නේ මේ පූජා කරලා කමලව ගින්දර ගිනි තියන්න. එච්චරයි. ඒ පූජාවට ඕන කරන බඩු ටික අපි හොයාගන්න ඕන බා. කමලගේ ලැට් එක දින හැමදාම මොකද්ද මේ? කමලගේ බෝනි. ආඩෝ. මං දෙකක් හොයාගෙන බං 8ක් හොයාගන්න ඕනේ. කල්ලේනවා බං දොරවල් ඇරියහම තෝරයකෝ දැනගන්න ඕනේ මං ඉන්නේ නැහැ. අපි හොයාගන්න ඕන බං අර අලියෝ 4 දෙනෙක් ඉඳි පුක පෙන්නගෙන. අන්න ඒ පසල් එක කොහෙද තියෙන්නේ කියලා. යමන්කෝ බලන්න. අනේ මේ ගන්ටාරන සාපයක් බං අන්න එනවා. ඔන්න එනවා. කමල එනවා. හරි. මේ පාර අහුණා මං ආවුණා මේක. දුවන්න දැන් උට හතියක්. දුවහන් දැන් කඩාගෙන දුවහන්. මොනවද බං? හරි එනවා. හින්ජ. ටිකරා අයි අනේ හරි ආවා කලගන්න එක බඩුවක්වත් තාම හම්බුන්නේ නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. ලාච්චු මේ මාසේ අතුරු යනවා. මේකත් බං අර ඩෙනී වගේ රටාවෙන් රටාවට මාරු වෙනවා බං. බඩු තියෙන තැන් ගියා මාරු වෙනවා. කමල කොහෙද? මෙන්න පහනක් තියෙනවා. කමල යනවා. මේ කාට් යටින් තියෙනවා. ඔය කාට් යටින් මෙන්න අනේ හොයි නෙවියක් ඉන්න වෙහිත් නෙවි. මෙන්න මෙහිත් නෙවි බං. මට වතගත් නෑ බං. කවුද
බල්ල පුටු ගහන්නේ තොට බෑ උඹලට බෑවම් මාව බය කරන්න ඕව ඔය මද්දි මාව බය කරන්න බෝනික් එක්ක කවුණා මචං බෝනික් එක්ක කවුණා මොකද්ද මේ එන්න මචං මොකද්ද මන් දන්නේ නැහැ එකක් තියෙනවා මේසයට මන් දන්නේ නැහැ නම උඹලා කමෙන්ට් කරන් ඵලයන් අඩෝ මම මේ ආපු පැත්තනේ මම දැන් ෆෝන් එකට ඉන්නේ මගුල එතකොට බං අපි ඒ ජෝ කමල කොහෙන් ඉද්දන්නේ බෑ කොහෙන් මතු ඉද්දන්නේ කමලා දැන් මේ මගේ අතේ දිනේ ගෙහිලා තියන්න කාට් යඩ් එකකින් කොච්චරින්ද බලමු කැබිනට් එක මෙතන මොකද්ද මේ lock from below ඇතුලෙන් ලොක් කරලා මචං මම හින්ගිලි ඉන්නේ කමලේ හිටන්නේ දැන් ඔයාගෙන ආවරෙන් යන්න නැති බං මේ තියෙන්නේ බං අර අලියොන්ගේ සාලකුණ ගහලා තියෙනවා මෙතන අර අලියෝ හතර දෙනෙක් ඉඳී පුක පෙන්නගෙන මතකයිනේ උඹලට අන්නුන් හරවන්න ඕන පැත්ත බං තියෙන්නේ ඉතින් මේක තිබ්බේ මෙන්න මේ කාමරේ මොකද්ද දන්නේ කාමරේ මේ අල්මාරිය උප්පෙල්ලලා තියෙනවා වමට 2යි දකුණට 1යි උඩට 1යි යමන් හදන්නේ වමට 1යි දකුණට 1යි අයියෝ මතක නෑ බං යමන් වමට 2යි දකුණට 1යි උඩට 1යි වමට 2යි දකුණට 1යි උඩට 1යි වමට 2යි දකුණට 1යි උඩට 1යි වමට 2යි දකුණට 1යි උඩට 2යි වමට 2යි දකුණට 1යි වමට 2යි මොකද්ද බඩුවක් ආවත් ඉතින් මචං අපි මේක දැන් ගෙනිහිල්ලා තියනවා කාට් යඩ් එකෙන් පුදුම කියන්නේ මං කමලට අහුන්නේ නෑ බං එකපාරක්වත් තාම හනිකම සද්දයෙන් පිටිපස්සෙන් බං ඔන්න බලන්න අද එකපාරක්වත් මැරෙන්නේ නැතුව ගහනවා ඉවර කරනවා මචං ඔන්න බලාගනින් හරිද අද ඉවර කරනවා ඔන්න අර පාසලේ සද්දයක් ඇහෙනවා මට ඉතින් මේකත් බන් නිකන් වංක ගිරියක් වගේ හරිද යමන් ආව පැත්තත් මතක නෑ බං මේ කොහෙද මේ අම්මට සිරි තව බඩු කුඩුවක් තියෙනවා බං එළියෙත් තිබ්බ උඹලට මතකයිනේ මෙන්න බෝනික් එකක් ඉන්නවා ඩෝ තව බෝනික්ව දෙන්නේ නෑ බං ක්‍රෙඩිට් කරන්න තියෙන්නේ ඕ නියමයි බං දොර කඩු දෙකක් තිබ්බා ඒ තා වතුර පාස් කට්ටයක් තියෙන එක ගන්න බෑ මං හිතුවා ආයි වතුර පුරවන්න තමයි කියලා මචං ටිකක් කියන්න බැරුණානේ මේක ඇතුලේ බං තියෙනවා පාස්වර්ඩ් එකක් මේ එළියට යන තැන බං මම මේක හොයාගෙන නැහැ පාස්වර්ඩ් එකක් තියෙනවා අර සූට්කේස් එකක් තිබ්බේ සූට්කේස් එකේ පාස්වර්ඩ් එක මෙතන හංගලා තියෙනවා බං අපි ඒක හොයාගන්න ඕන මචං අපි ආයෙ මෙහින් ඒ කියන්නේ යන්න ඕන හරි යමන්කෝ මෙන්න මෙතන බං අතව තියාගනින් මේ ඉරි කැලි වලින් ගහලා තියෙන එක මේක එකක් එතකොට පළවෙනි එක ඇවිල්ලා 9යි දෙවෙනි එක 7 8 9 7 8 පිළිවෙලින් දැක්ක 9 7 8 ඕකේ යමන් 9 7 8 අඩෝ මේ මෙතනින් එන්නේ බෑ අර එළියේ ලොක් ඇතුලේ ලොක් කරලා කියලා තිබ්බේ කලින් 9 8 7 පාරදින්ද සූට්කේස් එක හොයාගනින්කෝ
මට පොඩ්ඩක් ලැග් වෙනවා. තොන්න සද්දේ එනවා. හරි බුදුනේ මං කමලද තාම දැක්කේවත් නෑ මං. මචං සූට් කේස් එක මෙන්න මෙතන මං හම්බ වුණා දැක්කනේ. 9 7 8 හරි බං යරුණා. පොතක් තියෙන පොතක්. යම පොතක් තියන්න ඕන මං හිතන්නේ. යමන්කෝ. අපිට තාම බෙඩ්රූම් කී එක හම්බුනේත් නෑ බං. නේ මන් දන්නේ. සාමාන්‍ය මෙන්න මේ පොත් රාක්වල පොත් අස්සේ අංගල තියෙන්නේ බං. බෙඩ්රූම් කී එක නෙවෙයි කිය මොකද්ද මේ කැබිනට් කී එක. මට සීරි බෙඩ්රූම් කී එක හම්බුනේ. මේක තියන්න ඕන බං ආයෙත්. තා බඩු ඇවිල්ලා 1 2 3ක් හොයාගන්න තියෙනවා හරිනේ. ඒක බෙඩ්රූම් කී එක හම්බුණා මතකනේ. යම බෙඩ්රූම් එක ගාඩ බෙඩ්රූම් එක ගාඩ. දුව බෙඩ්රූම් එක. ඒ කමල හිටියේ ඉන්දියාද බ? බෙඩ්රූම් එක කොහෙද? මෙහි වෙන්න ඕන නේද? යමන්කෝ බෙඩ්රූම්. මෙන්න තියෙනවා බෙඩ්රූම් එක. හරිද? ඔන්න යතුව දැම්ම ඇරියා. මොකක් හරි බඩුවක් තියෙනවා මේ. මේ තියෙන බඩු. කුරුඳුවේ. මචං මේ කුරුඳු නේ. හඳුන් කුරු. මන් දැක්කේ කුරුඳු මිටියක් වගේ බා. හරි කමන්නේ මේ හඳුන් කුරුවක දුම් දානවා එළියට මට සිටි දුමක් දානවා. ඒ අතරේ බං මේ දකුණු පැත්තේ බාර් එකක් තියෙනවා බං. ඒක රතු වෙනවා බං. අපි යන්න ඕන පැත්ත එකෙන් පෙන්නන්නේ. හරි මේ කොයිද බං මේ ආපු පැත්තනේ මගුල. ඒ කියන්නේ මෙහින් යන්නේ නැත්තේ මචං. යමන් ඔන්න රතු වෙනවා. යමන්කෝ. මෙහෙටද කොහෙද විදියට. මේක යමන් හන්දික යමන්. මෙතන බා. තප්පෙන්නවා බා. නෑ මෙතන නේ. මේ බිමට අත වෙන්නන්නේ බා. මේ බල හම්බේ හඳුන් කුරු රතු පාට තුම දාන්නේ. හරි අපි තියමු බලන්න. පොල් බෙඩ්ඩක් ගහගෙන බුලත් කොළ වගේ අද්ද කොළ වටේ ගහගෙන බුලත් කොළද මොන කොළද මන් දන්නේ නැහැ. තියාම මේකත් කාට් යඩ් එකකින් තියන්න ඕන මං හිතන්නේ. තියමු. ඒ කියන්නේ මම ගන්න ඕන කුට්ටල් ලැබුණා. මගේ ග්‍රැෆික් වැඩි කරලා වහන්න තියෙනවා ගාලා. ගන්න දෙන්නේ. මචං ගන්න දෙන්නේ මේ දේවාලෙන් බා. පූජා කාමරයක් තියෙන දේවාලයක්ද පූජා කාමරයක් මන් දන්නේ නැහැ. මම එකම කාමරේ එක දොරෙන් ගිහලා තව දොරකින් ආවම පිස්සු ආයේ. යම. මෙන්න මෙතන බං පූජා කාමරය. ආයි දැන් මට මතකයි බං ප්ලීස්. මං තියපන්. තියපා. දැන් පහන කට්ටු කරන්න ඉතරයි මෙතන හරිද? දැන් මචං අපි ඔක්කොම බඩු ටික හොයලා ඉවරයි මං හිතන්නේ. අඩෝ ඔව් බං. නෑ බං තාම බඩු දෙකක් තියෙනවා බං. අපිට බේස්මන්ට් කියලා හම්බුන්නේ නැහැ බං තාම. ඒවගන් තියෙන්නේ පොත්‍රාක්කවල බං. එක ලැට් එකේ සමහරක් වෙලාවට තියෙනවා බං අර බෝනික්කෝ. ඉත ඇතුළේ තියෙනවා බං ලිඳ කළු පාටයි. කතුල නොපෙනේ තඩි ලිඳක් ආයි. අම්මට සිරි වෙන්න තියෙනවා බං බඩු. අයි මං හිතුවේ නෑ බං මේ වගේ තැනක දාලා තියෙයි කියලා මේ මතුල. යමන්. එතකොට තා එකයි බං හොයාගන්න තියෙන්නේ. තුම් මේ කතේ දැන් ඉදි කමලාව තමයි නේ බං කියන්නේ. හොලිවුඩ් එක. අද හොලිවුඩ් එක තිබුණා කැබිනට් එකේ බං. කැබිනට් එකේ කීයක හොයාගන්න පුළුවන්. කැබිනට් කී. මේ පොත්‍රාක්කවල බං කැබිනට් කී ගහන්න තියෙන්නේ. පොත්‍රාක්කේ අරගෙන නෑ බං. තව පොත්‍රාක්කේ ඕන තියෙන්නේ. ඒ පොත්‍රාක්කේ කොහෙද ඇත්තේ බං? යමන්කෝ. මෙතන ඉන්න එක අනාරක්ෂිතයි බං. එක තැන ඉන්න හොඳ නෑ බං. යමන්. ආයි එළියට
එක්කනේ හොයන්න ඕන එළියට ගිහලා වැඩක් නැහනේ මචං ඉතින් අපි දැන් ආපු පැත්තට බෑ යන්නේ හරිද මෙතන පුත්‍රාක් අයියෝ බං ආපු පැත්තටමනේ ඇවිල්ලා තියෙන්නේ හරිනේ මේ පැත්තට ගියේ නෑ ඉන්න මචං අර ගහලා විසි කරපු පුටුව අන්නේ අකම පුටුව අතරින් ආයේ පුටුව විනිවිද යනවා බං ඉන්විසිබල් පුටුවක් පුත්‍රාක්කයක් තියෙන තැනක් කියපන් මේ බෙඩ්රූම් එකේ නම් බෙඩ්රූම් එකේ ඊට වඩා දෙයක් නෑ පුත්‍රාක්කයක් මේ ලාච්චෝ කීයක් නෑ ලාච්චෝ ගානේ බෙඩ්රූම් එකේ ගන්න තියෙන්නේ යාන්කෝ පුත්‍රාක්ක හොයාගන්න නෑනේ බං අයියෝ අන්තිවල අප්පෝ හොයන්න මෙච්චර කට්ටක් කන්න වෙනවනේ මේ පුත්‍රාක්කෙත් නෑ බං කොහේ කියලාද උඹලා හිතන්නේ අනේ මන් දන්නේ බලමු මේ ලාච්චෝ අඩුම මේ පැත්තේ ඇවිල්ලා නෑ බං ලාච්චෝ අරලා දාලා තියෙනවා ඒ කියන්නේ මචං මේ පැත්තේ තමයි බඩු තියෙන්නේ අයි බඩු තියෙන්නේ මේ පැත්තේ බඩු නෑ බං මේ කුස්සිය වැටෙන්නේ ආපු පැත්තට නෑ බං අනේ බං අයියෝ අන්තිම බඩුව හොයාගන්න නෑ බං කවල කොහෙ ඉන්නවද දන්නේ නැහැ මගුල අයියෝ මනිනවා කියමන් බලහන් මේ ආපු දරට වැටුණා බං හරි අයියෝ හරි කවන්නේ පල්මුල ඉඳන් තය පටන් ගන්නවා හොය බං මෙන්න පොත්‍රාක්කයක් මෙන්න විතර මම බඩු මං කිව්වනේ බලන්න පොත්‍රාක්කක තමයි තියෙන්නේ කියලා එහෙනම් යමන් කම්මා ගොඩින්තු එනවනේ සද්දේ අයියෝ මේ කොහෙද කියන්නේ දුපන් අර පාසලේ සාඩි සද්ද එනවා ඔක හෙද්දි බය හිතෙන්නේ නෑ මිස්සු මම බය වෙන්නේ නෑ ඔයාලට මේ කකුල් සද්දේකට මම බය වෙයිද කෝ කැබිනට් කීයේ තියත් බටක් පිස්සු කැබිනට් කීයකින් බං කැබිනට් එක අරින්න ඕන ඕකේ කැබිනට් එක ළඟ ඉපේ කැබිනට් ටුව මෙන්න තියෙන බඩු හොලිවුඩ් එක ගන්න අන්න මචං හොලිවුඩ් එක ගත්තා දැන් තියන්නේ ඒක ගෙනිල්ල තියන්න ඒකෙන් හරි මචං ඔන්න තිබ්බා දැන් ඉතින් අපිට වෙන්න ඒක වාඩි වෙලා මන්තල් යන්න බලන්න කමල එනවා ඉතින් හරිද මේ ප්ලේන් सुंदर नीली पाट है नीला गोल का बैठो